සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් අද ඉවත්වීමට සිදුවනා ඒ නවසිලන්ත කණ්ඩායම සමග ලද ඉතාමත් අවමන් සහගත පරාජ්‍ය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දියාරු පිතිහරඹය නිසා තමයි මේ අවමන් සහගත ලෙස සත්කාරක රටක් සත්කාරක වාසීවත් ගන්නතුව අවමන් සහගත ලෙස ලෝක කුසලාන තරඟාවලිය නිවත්වීමට සිදුවන්නේ සුපිරි 8 දෙනාගේ වටේ දෙවන තරඟය නවසිලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 61කින් පරාජයට පත්වීමත් සමග තමයි සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවන අවසන් පූර්ව තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුකම් ලැබීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. කාසී වාසී දිනාගෙන දසුන් ශානක තීරණය කළ පළමුවෙන් පන්දු යැවීමට එෙහිදී ක්‍රිකට් විචාරකයින් පවා පෙරලා ප්‍රශ්න කරේ ඇයි මේ කාසී වාසී දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ නැත්තේ කියන කාරණාව ක්‍රිකට් විචාරකයින්ට ප්‍රශ්නයක් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී තාමත් හොඳ පන්දු යැවීමක නිරත වුණා. ලකුණු 84ක් තුලදී නවසිලන්ත කණ්ඩායමේ කඩුළු 6ක් ක්‍රීඩාගාරයට යවා තිබියදී නැවත 7 වෙනි කඩුල්ල සඳහා තාමත් හොඳ සම්බන්ධතාවයක් පවත්වමින් අවසන් පන්දු වාර 4ට නවසිලන්ත කණ්ඩායම තාමත් දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කළා. ලකුණු 71ක් ලබා ගැනීමෙන් තමයි මේ අවසන් පන්දුවාර 4දී ලකුණු 168ක දැවැන්ත ලකුණු පූර්වක් ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්මාණය කළේ. ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් අඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 107ක් පමණි. ඒ අනුව නවසිලන්ත කණ්ඩායම යමුවේ ඉතාමත් අමිහිරි පරාජයක් වැළඳ ගැනීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණේ. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය දියාරු ක්‍රීඩා විලාසය හින්දා තමයි මේ ලෝක කුසලාන තරඟාවලිය සත්කාරක රටක් ලෙස අපි නියෝජනය කළත් වේලපයින්ම ලෝක කුසලාන තරඟාවලිය නිවත්වීමට සිදු වුණේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන වෙලාවේ ප්‍රේක්ෂකයන්ගෙන් හූ හඬ මැද්දේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ. ප්‍රේක්ෂකයන් දැඩිව වේචනය කළා. අපි දැක්කා විස්තර විචාරකයන් පවා සඳහන් කළා ක්‍රීඩා ලෝලීන් හැසිරෙනවා නැත්නම් හූ හඬ නගමින් තමයි ඔවුන් අවසන් මොහොතේ තරගයේ නැරඹුවේ. ඔවුන්ටත් යම් වේදනාවක් තියෙන්නේ නැති මේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව විස්තර විචාරකයන් පවා සඳහන් කළේ ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාසයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ කියන කාරණාව අපි දැක්කා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඒ වගේම තමයි ලසිත් මාලිංග දෙදෙනාම මුල්ලකට වෙලා මේ ක්‍රීඩකයින් ගෙන විවේචනාත්මකව නැත්නම් ඔවුන් ඉතාමත් දුකෙන් මේ ක්‍රීඩා විලාසය ගැන කතා කරනවා. අපි දැක්කා සනත් ජයසූරිය ඉතාමත් ආවේගශීලීව ලසිත් මාලිංග එක්ක යම් කතිකාවක් ඇති කරගත්තා. අපි දැක්කා මේ දෙන්නටම ඉතාමත් දුක ඇති මේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය නැත්නම් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය ගැන ඇත්තටම වේදනාවක් තියෙනවා ඇති. අපි දැක්කා සනත් ජයසූරිය ආවේගශීලීව තමයි මේ අපි දැක්කා මේ ලසිත් මාලිංග සමග කතාව කරන තුනෙක් මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය අනුමත කරන්න බෑ කියන කාරණාව තමයි ශ්‍රාන් අබේසිංහත් සඳහන් කළේ.